Hey guys! ඉතින් කොහොමද? ඉතින් වෙනද වගේ මොයාලා හැම කෙනෙක්ම හොඳින් ඉන්නවා කියලා මං හිතුවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකේ මං කරන්න හදන්නේ මේ ගෙවෙන්නේ ඇත්තටම මගේ යුනිවර්සිටි ලයිෆ් එකේ අවසාන සති කිහිපය. ඉතින් මං හිතුවා කැම්පස් එකේ අපි මොනවද කරන්නේ මොන වගේද දවස ගෙවෙන්නේ වගේ පුංචි වීඩියෝ ක්ලිප්ස් අරගෙන එක වීඩියෝ එකක් විදිහට හදන්න ඕනේ කියලා. ඉතින් දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ යුනිවර්සිටි එකට යන්න. ඉතින් කියන්න අමතකුණා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම මායාගමගේ. ඉතින් මගේ social media links මේ පැත්තෙනුයි මම mention කරලා පෙන්නන්න. ඉතින් ගිහිල්ලා මම follow කරලා මගේ community එකත් එක්ක set වෙලා ඉන්න. ඉතින් දිගටම මේ වගේ වීඩියෝ බලන්න ආසයි නම් මගේ YouTube channel එක තියෙනවා මායාගමගේ. ඉතින් ඒකට like කරලා comment කරලා subscribe කරගෙන set වෙන්න. ඉතින් එහෙනම් යන් campus එකට. ඉතින් ඔයා මුල්ම ක්ලිප් එක දකිද්දි ඔයා දන්නවා දැන් මගේ යුනිවර්සිටි එක ස්ලිට් එක. ඉතින් මම අද කරන්නේ මගේ මේ තියෙන්නේ ෆයිනල් ඉයර් එක ෆයිනල් සෙමෙස්ටර් එකේ ඉන්නේ. තව සතියකින් විතර අපිට ෆයිනල් එක්සෑම් තියෙනවා. රිසර්ච් ඉවරයි. ඉතින් මට මේ අවුරුදු 4ෙම තියෙන ස්පෙෂල් මොමන්ට් කැප්චර් කරගන්න බැරි වුණත් මම හිතුවා අපේ මේ අවසාන සති කිහිපය කොහොමද අපි ගෙවෙන්නේ සහ අපි මොනවද කරන්න වගේ පුංචි වීඩියෝ ගොඩාක් අරගෙන එක වීඩියෝ එකක් විදිහට හදනවා කියලා. මොකද යුනිවර්සිටි එකෙන් අවුට් වුණාට පස්සේ කාලයක් ගෙවිලා ගියාට පස්සේ මේ වීඩියෝ එක ආපහු බලද්දී මට මේක මාර මෙමරි ෆුල් වීඩියෝ එකක් විදිහට වෙයි නිසා. ඉතින් අපි අතර ඉතින් ෆ්‍රී වෙලාවට සෙල්ලම් කරනවා, ලෙක්චර්ස් යනවා. ඒ වගේම ඉතින් පොඩි ආතලුත් ගන්නවා. ඉතින් අද අපිට එක මොඩියුල් එක මිඩ් එක්සෑම් එකකුත් තියෙනවා. ඒත් එක්කම රිසර්ච් එකේ ෆයිනල් ප්‍රසන්ටේෂන් and ඉන්ඩිවිජුවල් වයිවා. ඉතින් ඒ දේවල් වලට ප්‍රිපෙයාර් වෙන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් සහ අනිත් අසයින්මන්ට් වෙනුවෙන් වැඩ කරන හැටි තමයි දැන් ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ තියෙන්නේ අපිට ලෙක්චර් තිබිච්ච තවත් දවසක්. ඉතින් අපි සාමාන්‍ය ලෙක්චර්ස් වලට ඇටෙන්ඩ් වුණාට හරිම අඩු ප්‍රමාණයක් තමයි අහගෙන ඉන්නේ. ඉතින් බලන් ඉන්න ඔයාගේ එක්ස්පීරියන්ස් එක මොකක්ද? ඔයාලත් ලෙක්චර්ස් වලට ගියාට ඒව අහන් ඉන්නවද? ඉතින් දැන් පේන්නේ අපේ CRP මොඩියුල් එකේ කියන්නේ රිසර්ච් මොඩියුල් එකේ අන්තිම දවස. ඉතින් අපි ලෙක්චර්ස් ඉවර වෙලා තවත් දවසක අපේ රෑ කෑම කන්න අපි යනවා අපේ බජට් ප්ලේස් එකට. භූපති විලාස්. ඒත් තව ඉස්සරහට වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් අපි කොහොමද බජට් එක හදන්නේ කියලා. එතකොට කීයද? 500 600 එතකොට මොනවා මයින් 20 මනා මයින්. ඔව් ඒක නේ. ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ අද? අද ඇත්තටම හොඳයි. බැට්මෑන් 3 වුණා. ඔයාගේ කොහොමද? ඇත්තටම සතුටුයි මම අමතරම ඉදිරියට කාලොත් ඉස්සෙල්ලා කරා ඒ වෙලේ ක්ලාස් එක කරපුදී හොඳට අහන්න ඉඳලා ඒකෙන් මම මෙච්චර සාර්ථක වුණා. දැන් කියන්න බලනවා රිසර්ච් එක සම්බන්ධයෙන් ඔයාලට මොකද හිතෙන්නේ කියලා 30 වෙනිදාට බයක් නෑ මොකද මට හැමදේම පුළුවන්. ඒකෙන් කොහෙන් යවුවා ඒ ඉන්න මට ඒක බයක් නෑ. බැරි දේවල් නෑ. ඒක හොඳට ෆේස් කරනවා. ඒක ඇත්ත. නෝ වෙන කොට අපි කැම ටිකක් කියනවා. අලමුන්න එනවා. මුන්න මට පෙන්නේ එක මතක් වෙන අල ගෝලය. ඒක නෑ ගෝලය. මේක මගේ. අල ගෝලයා. අපි තෝසි කන්නයි යන්නේ. රිසර්ච් එක
බෑ. ඔව් මේ පොඩි බබා තාම බොන ගමන් මේ ඔයාලා මේ මාර වඩා හයියෙන් රස්නේ දෙකම බීල ඉවරයි. අපේ මෙයා තාම බබා පෙනේනකන් මේ උඩ දානවා. බීමෙන් එක. ටී භාගයක් විතර බීම. මේ මට කියන්න කන්න ඇවිල්ලා මෙහෙම සල්ලි එකතු කරන්න පුළුවන් කවන්න? රුපියල් කීයකට 60ක මොකද මදි වුණා. ඉතින් අපි හොරලා රුපියල් කඩුවෙන් ඔන්න දුන්නා. එතන මේ කඩේ හරි හොඳයි. දෙන්ජියක් තමයි. ඕජෙන් බෑ නේද? අන්තිමට මොනවාද ෆර්ස්ට් එක හොරලා ගම රුපියල් 60 හොයාගත්තා. ඒවත් සිද්ධි වෙනවා. අපේ අද තමයි දවස රිසර්ච් එකේ බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපිට තියෙනවා අද 9ට ප්‍රසන්ටේෂන්. ඊට කලින් අපි ප්‍රැක්ටිස් කරනවා. දිනිද පාඩ මොකද්ද කියන්න තියෙන්නේ? අද දවස ගැන මොකද කියන්න තියෙන්නේ? මම ප්‍රසන්ට් කරනවා. So, in here we have to check beta value and the p-value also. So, beta value is our 0.219 and p-value. අපේ අවසාන රිසර්ච් එක. දිනිද ඔයාලට මොකද කියන්න හිතන්නේ? අපි අද 303 කියන එකේ තමයි අපේ බිලි වෙන්න යන්නේ. මම අද හොඳටම හානවා. බලමු අපි මොකද වෙන්නේ. අපි හාන්නේ කොහොමද කියලා බලන්න දිගටම ඉන්න වීඩියෝ එකක්. දාගෙන ආව මොලාරි අවශ්‍ය වුණොත් නකුලයි අපේ දෙකම ගෙනා. දිගටම නෑලි ඉතින් මේකත් හාන්නේ මොකද කියන්නේ? ඔන්න ඉතින් එහෙනම් අපේ රිසර්ච් එක ඉවරයි. ඉතින් මොනවද ඔයාලට දැනෙන්නේ? අපිත් ඉවරයි. I'm full freedom is my I'm enjoy my freedom. මම අද බොනවා ඇත්තටම කිව්වොත්. හොඳයි ඉතින්. මූබීලයි. රිසර්ච් ඇවිල්ලා එක්සැම්පල් වලට මේ පාඩම් කරනවා. මූ මෙතන මේ රෑට කවි ලියනවා. මොනවද මේ ලියලා තියෙන්නේ? කාගෙනද ලියලා තියෙන්නේ? මේ කියවලා බලන්න ඉස්සෙල්ලා. ඔබේ එක බැල්මක් මට මහා මෙරක් තරම්. එය මා අන්ධකාරයෙන් ආලෝකයට ගෙනෙයි. අන්ධකාරයෙන් මා වෙලාගත් විට ඔබ සිහි වේ. එවිට මා නොදැනීම ආලෝකය වෙලා ගනී. නුඹ හමු වූයේ මා ඉඩෝරෙහි. එවිට ඔබ වැස්සක් වී මා හද තුල වැටුණා. ඉඩෝරේ දැන් අවසන් වස්සානේ ළඟා වුණා. අස්සානේ ළඟා වුණා. ලස්සන ගියම් බලන්න. සම්මා සම්බුදු සරණයි. ඉතින් අද අපේ යාළුවෙක්ගේ කවිගේ බර්ත්ඩේ එක අදයි. ඉතින් අද අපි ගිහිල්ලා මල් ගෙනල්ලා එයාව සර්ප්‍රයිස් කරන්න තමයි හදන්නේ. පොඩි කේක් එකක් කපලා. ඉතින් ඉස්සරහා යාලා මේ ෆොටෝස් එක ගහ ඉන්න තව එයාගේ හොඳ යාළුවත් එක්ක. ඉතින් අපි කට්ටිය කතා වුණා පිටිපස්සෙන් ගිහිල්ලා කේක් එක දීලා විශ් කරලා සර්ප්‍රයිස් කරමු කියලා. ඉතින් බලන් ඉන්න සර්ප්‍රයිස් වෙන හැටි. කමන්න එතනින් ගමු. ඒ බන්ටි උඩ ගිරි පෙට්ටිය දෙන අරන් හරි. යයි. Hello. Wish you a happy birthday to you. Happy birthday to you. Happy birthday dear Malsha. ඉතින් මම සර්ප්‍රයිස් නා. අර පල්ලෙන් තව එනවා ජනතාව. ඉතින් කේක් කපන වෙලාවට අපිට ඉතින් පිහි නෑ කේක් කපන්න. අපි ඉතින් කෝකටත් ආයිලේ එක්ක අඩි රූලක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් බැංක් කාඩ් එකක් පාවිච්චි කරනවා. ඉතින් බැංකු කාඩ් කියන්නේ ඉතින් සල්ලි ගන්නම සල්ලි දාන්නම් පාවිච්චි කරන එක නෙමෙයිනේ. මේ වගේ වැඩවලට ඉතින් යූස් කරන්න බලන්න. ඉක්ම කවන්න.
ini tuh alamnya thank you halo කන්න මේ කේක් අපි කැපුවේ මොකෙන්ද මේ ගෙන්නේ மெல்ல விடை கொடு மனமே இந்த நினைவுகள் கனமே தாய் மண்ணே செல்கின்றோம் தூரம் இங்கு உறவுகள் பிரிவுகள் வருதே சில அழகிய வரிகளும் தருதே